සියල්ල සිදුවන්නේ කිසියම් හේතුවක් ඇතිවය. එබැවින් කල යුත්තේ ඒ තුල ජීවත් වීමයි. එයට ආදරය කිරීමයි. ඒ තුලින් ඉගෙනීමයි. ඔබේ සිනහවකින් ලෝකය වෙනස් කරන්න. නමුත් ලෝකයට ඔබේ සිනහව වෙනස් කරන්න ඉඩ තබන්න එපා. danawatha.com ලක්මව විශ්වයේ ආශ්චර්යයි. ජීවිතයේද රෝලර් කෝස්ටර් එකක් වැනිය. එහි සතුට සහ වේදනාව දෙකම තිබේ. එබැවින් චාරිකාව විඳින්නේද නැතිනම් විඳවන්නේද යන තීරණය ගත යුත්තේ ඔබයි. danawatha.com ලක්මව විශ්වයේ ආශ්චර්යයි. සැමදා හොඳ මිනිසෙකුව සිටීම ඉතා අසීරුය. එය පාපන්දු ක්‍රීඩාවේ ගෝල රකින්නාට සමානය. සෑම විටම මිනිසුන්ගේ මනසේ රැඳෙනුයේ ඔබ රැකදුන් අපමණ ගෝල ගණන නොව ඔබ අතින් ගිලිහී ගිය ගෝල කිහිපයයි. danawatha.com ලක්මව විශ්වයේ ආශ්චර්යයි. මදක් සිතා බලන්න. ඔබ අවදිව ඉන්නේ තවමත් ජය ගැනීමට කිසිදු අරමුණක් නොමැතිව නම් වහාම නැවතත් නින්දට යන්න. danawatha.com ලක්මව විශ්වයේ ආශ්චර්යයි. යමෙක් ඔබව රිදවීමට උත්සාහ කරන්නේ නම්, ඔබව තරහ ගැන්වීමට උත්සාහ කරන්නේ නම් ඔබද පෙරලා ප්‍රතිචාර නොදක්වන්න. මන්ද එවන් ඍණාත්මක පුද්ගලයන් සතුට කිරීම ඔබේ කාර්ය නොවේ. danawatha.com ලක්මව විශ්වයේ ආශ්චර්යයි. ධෛර්යයෙන් ඉන්න. සියල්ල හොඳ අතට හැරේවි. අද කුණාටුවක්සේ දැනේවි ඔබට. නමුත් මතක තබා ගන්න. ගිගුරුම් සහිත කුණාටුවකටද සැමදා පැවතිය නොහැකි බව. danawatha.com ලක්මව විශ්වයේ ආශ්චර්යයි. ඔබ තවමත් ඔබේ වේදනාකාරී වර්තමානයේ වෙනස් කළ හැකි ගැලවුම්කරුවා සොයමින් සිටීද? එසේනම් මදකට කැඩපත ඉදිරියට ගොස් බලන්න. එම ගැලවුම්කරුවා ඔබ දෙස බලමින් සිටිනු ඔබ දකීවි. danawatha.com ලක්මව විශ්වයේ ආශ්චර්යයි. ඔබේ දිවියේ පැහැදිලි අරමුණ පරමාර්ථය ඔබ මේ වන විටත් හඳුනාගෙන සිටීනම් තවකෙකු විසින් අරමුණ වෙත ඔබව බෙහෙයවීමක් අවැසි නොවේ. ඔබේ දැඩි අවශ්‍යතාවය වේගයෙන් ඔබව අරමුණ වෙත ගෙන යාවි. danawatha.com ලක්මව විශ්වයේ ආශ්චර්යයි. ඔබට ශ්‍රේෂ්ඨ දෑ කළ නොහැකි නම් කළ හැකි සුළු දෙය ශ්‍රේෂ්ඨ අයුරින් සිදු කරන්න. ඔබ ජීවිතය ජයගනු නියතය. danawatha.com ලක්මව විශ්වයේ ආශ්චර්යයි.
අද ඔබේ දිවියේ කටුකත්වය හෙට ඔබේ දිවියේ සාර්ථකත්වයට අවශ්‍ය අඩිතාලම ශක්තිමත් කරයි. එබැවින් එම කටුකත්වය ඔබේ සාර්ථකත්වයේ සුර දූතිකාවසේ දකින්න. ධනවතා.com ලක්මව විශ්වයේ ආශ්චර්යයි. අද ඔබ අත්විඳින කටුකත්වය දිනක ඔබේ ශ්‍රේෂ්ඨ ගුරුවරයාය. මන්ද අපේක්ෂිත සුන්දර අරමුණු හා ගමනාන්තය වෙත ඔබව වේගයෙන් ගෙන යනු ලබන්නේ ඒ කටුකත්වයයි. ධනවතා.com ලක්මව විශ්වයේ ආශ්චර්යයි. අහිමිවීම් හමුවේ නිර්භීත වන්න, ශක්තිමත් වන්න, ජයග්‍රහණය හමුවේ සංසුන් වන්න. මුහුණේ ඉරියව් වෙනස් කිරීම තුළින් කිසිදු ධනාත්මක වෙනසක් අපේක්ෂා කළ නොහැකිය. නමුත් වෙනසට මුහුණ දීම තුළින් ඔබට සියල්ල වෙනස් කළ හැකිය. ධනවතා.com ලක්මව විශ්වයේ ආශ්චර්යයි. ඔබට අවශ්‍යව ඇත්තේ කිසිදා ඔබට හිමිව නොතිබූ යමක් නම් අනිවාර්යෙන්ම මින් පෙර කිසිදා ඔබ නොකළ යමක් කිරීම සඳහා කැපවීමට සිදුවේ. ධනවතා.com ලක්මව විශ්වයේ ආශ්චර්යයි. සෑම විටම හොඳ තීරණ එනු ලබන්නේ අත්දැකීම් තුලින්ය. නමුත් අත්දැකීම් එනු ලබන්නේ නරක තීරණ හේතු කොටගෙනය. එයයි ධනාත්මක චින්තකයින්ගේ දැක්ම විය යුත්තේ. ඉතින් කිසිදා දුක් නොවන්න කල යුත්තේ සිදු කළ සියලු වැරදි තම ගුරුවරයා කරගනිමින් ඉදිරියටම පියවර තැබීමයි. ධනවතා.com ලක්මව විශ්වයේ ආශ්චර්යයි. මදක් සිතන්න. ඔබ කල යුත්තේ එකිනෙක පරයා නැගෙන මූදුරල නැවතීමට වෑයම් කිරීම නොවේ. එම මූදුරල මත පීනා යාමේ කලාව ඉගෙනීමයි. ධනවතා.com ලක්මව විශ්වයේ ආශ්චර්යයි. ඔබ ළඟ කොතරම් සම්පත් සහ හැකියාවන් තිබුණද ඒවා භාවිත කොට සාර්ථක වන්නේ කෙසේදයි ඔබ හඳුනා නොගන්නේ නම් එම සම්පත් හා හැකියාවන් ඔබට කිසිදා ප්‍රමාණවත් නොවේවි. ධනවතා.com ලක්මව විශ්වයේ ආශ්චර්යයි.